Hello everyone, welcome to my YouTube channel. අද හග්ගල මල්වත්ත බලන්න යමුද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. වැඩිහිටි අයට ප්‍රවේශ පත්‍රයක් රුපියල් 200යි. ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම උදෑසන 7:30 ඉඳන් හවස 5 දක්වා පමණයි. නුවරඑළිය සිට නුවරඑළිය බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 16ක් වගේ යනකොට මේ හග්ගල මල්වත්තට ළඟා වෙන්න පුළුවන්. 1861 වර්ෂයේදී වගාවක් ලෙස ආරම්භ කරන ලද උද්‍යානය 1884 වර්ෂයේදී උද්භිද උද්‍යානයක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ. හග්ගල මල්වත්ත ශ්‍රී ලංකාවේ තියෙන දෙවැනි විශාලතම උද්භිද උද්‍යානයයි. උද්‍යානය තුළ ශාක විශේෂ 10000කට අධික ප්‍රමාණයක් තිබෙන බව සඳහන් වෙනවා. උද්‍යානය තුළ තියෙන මල් වර්ග, ශාක වර්ග වගේම කුඩා දිය පහරවල් වලින් උද්‍යානයේ සුන්දරත්වය තව තවත් වැඩි කරනවා. උද්‍යානය තුළ වසර 100කටත් වඩා පැරණි ගස් වර්ග දැක ගන්න පුළුවන්. මෙම උද්‍යානයේ විශේෂ ප්‍රධානාංග කිහිපයක් වන මධ්‍යම වැව සහ බල්බ් උයන, වීදුරු ගෘහය, පහළ පුෂ්ප උද්‍යානය, රෝස උයන, ඉහළ පුෂ්ප උද්‍යානය සහ මීවන ශාක උයන. මම නම් ගොඩක්ම කැමති රෝස උයනට. මාර්තු මාසේ ඉඳන් අප්‍රේල් අග වෙනකන් තමයි මේ මල්වත්ත ලස්සනම. නුවරඑළියට වසන්තයේ උදා වෙන කාලයේදී හග්ගල මල්වත්ත මල් වලින් වගේම සංචාරකයින්ගෙනුත් පිරී යනවා. නුවරඑළිය සංචාරය කරන්න එන ඔයාලත් මේ මල්වත්ත බලන්න යන්න අමතක කරන්න එපා.